ආයුබෝවන්. සුබ දවසක් කියනවා ඔයාට. අල්මාරියේ ස්මාර්ට් විදියට තියාගන්න ටිප්ස් කියලා දුන්නු වීඩියෝ එකේදී මම කිව්වා අපි එදිනෙදා අඳින ඇඳුම් පිළිවෙලට නමන විදිහේ සරල ක්‍රමයක් කියලා දෙනවා කියලා. මම ඒ සරල ක්‍රමය කියලා දෙන්න තමයි අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් Viral Mint YouTube channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. මම මේ කියලා දෙන විදියට ටී-ෂර්ට් නැමුවම අල්මාරියේ පිළිවෙලට තියන්න පුළුවන් වගේම රෙදි එහෙ මෙහෙ වුණා කියලා දිගෑරෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම අල්මාරිය පිළිවෙලට තියාගන්න පුළුවන්. හරි. අපි දැන් වීඩියෝ එකට යමු. ටී-ෂර්ට් එකේ පහළ පැත්තෙන්. ඒ කියන්නේ කර පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තෙන්. අඟල් 4-5ක වගේ කොටසක් යටට නමා ගන්න ඕනේ. ඔයාලට වීඩියෝ එකේ පේනවා. ඇත්තටම නමන සයිස් එකක් කියන්න අමාරුයි. සාමාන්‍ය කොටසක් වීඩියෝ එකේ පේන විදිහට පොඩි කොටසක් නමා ගන්නකෝ. ඊට පස්සේ දෙපැත්තේ කොටස් දෙක එක උඩට වැටෙන විදිහට නමලා යට කොටස මේ විදිහට කර පැත්තට නමාගෙන එන්න. දැන් පොකට් එක වගේ කොටසක් ඔයාලට පේනව නේද? ඒ කොටස ඇතුළට අත දාලා අනිත් පැත්තට කරකවන්න. ඒ කොටස වීඩියෝ එකේ හොඳට බලාගෙන ඉන්න. ඇත්තටම කියලා දෙන්න අමාරුයි. ඒක බලාගෙනම කරන්න ඕන එකක්. ඒ නිසා වීඩියෝ එක හොඳින් බලලා මේ විදිහට ටී-ෂර්ට් නමලා ඔයා අල්මාරියේ තියලා බලන්නකෝ. ඔයාට තිබුණු කරදර ගොඩාක් විසඳ ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් ඇති කියලා මම හිතනවා.